හරි සාදුකාරයක් දෙන්න. එතකොට සියලු දෙනාටම තෙරුවන් සරණයි. මෙතෙක් වෙලා ධර්ම දේශනාවන් අහලා නැවත අවස්ථාවේ මේ ධර්ම දේශනාව පටන් ගන්න යන්නේ මේ දෙතාවය මේ දෙතා දහම අපි උදේවරුේ දේශනා කළා. දැන් මේකේ තියෙනවා දුක්ඛ සත්‍ය, දුක්ඛ අරිය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය. මේ හරියට වැරදියට අපි දේශනා කළා නැවැත්තුවා. ඊට පස්සේ අපි අර ගවයත් එක්ක ගවයා ඒගොඩ කරන හැටි කිව්වා. ඒ කියන්නේ ගවයා කියන්නේ විඥාන. එතකොට කෙවිත කියන්නේ යෝනිසෝ මනසිකාරය. එහෙමද? යෝනිසෝ මනසිකාරය. කෙවිත. ඊට පස්සේ ගෝපල්ලා කියන්නේ ප්‍රඥාව. කියන්නේ ගවයා දක්වන ගෝපල්ලා තමයි ප්‍රඥාව. එතකොට දුක්ඛෝ ලෝකේ පටිච්චිතෝ. දුක්ඛෝ ලෝකේ පටිච්චිතෝ කියන්නේ මේ දුක බැඳගත්ත පටිගය. පටිගය කියන්නේ තදින් අල්ලලා බැඳගත්ත දෙයක් තමයි මේ ලෝකේ තියෙන්නේ උඩ කොටසේ. එතකොට දුක්ඛෝ ලෝකේ පටිච්චිතෝ. ඊට පස්සේ පටිගය වශයෙන් බුදුහාමුදුරෝ දේශනා කරනවා සුකෝ පඤ්ඤෝ පටිලාභෝ. මෙතෙන් ආවොත් බැඳ ගන්නා පටිය යහපත් වෙනවා. සුකෝ පඤ්ඤෝ පටිලාභෝ කියේ මේ පැත්තට. මේකේ පටියෙන් තද කරගන්නේ මේ නරක දේවල් අපිට නැවත උපදින ඒවල් මේ සංසාර සාගරේ පීන ජීවත් වෙන දේවල් තමයි මේකෙන් පටියෙන් බැඳගන්නේ. මේකේ ලාභේ මේකෙන් අවබෝධ කරගෙන මෙතෙන් එනවා ලාභේ ලබා ගන්න. ලාභේ ලබා ගන්නකොට ඒ පටියෙන් තද කරලා බැඳ ගන්න කියන්නේ බුදුහාමුදුරුවෝ මෙන්න මේ නිවන. මේ නිවන තමයි බැඳ ගන්න කියන්නේ. එතකොට ඔයාලා අහලා තියෙනවද අර දාරුචීරිය මොහොතක් බනහලා පිට වෙලා යනකොට හරකෙක් යනකොට දාරුචීරිය එයාට ධර්මපද 4ක් බුදුහාමුදුරෝ දේශනා කළා. දන්න දාරුචීරිය දන්නව නේද? මරුණානේ හරකෙක් යනලා. මැරිච්ච ගමන් කොහෙද ගියේ? දිව්‍ය ලෝකෙ ගියේ. බුදුහාමුදුරෝ දානෙට වඩින ගමන් දාරචීරිය එනවා දුප්පත් අසරණ මිනිස්සෙක්. ගොපල්ලෙකුත් නෙමෙයි නේද? හිඟන මිනිස්සෙක් නේද? හිඟන මිනිස්සෙක්. වැරහැලි යනගෙන ඉන්නේ බුදුහාමුදුරුවෝ ගාව. ඇවිල්ලා බුදුහාමුදුරුවෝ ගාවට ඇවිල්ලා කියනවා බුදුහාමුදුරනේ මට ධම්පදයක් දේශනා කරන්න. අවදාකත් ඇවිල්ලා නැහැ. දැක්කා බුදුහාමුදුරුවෝ දැක්කට පස්සේ මෙයාට හිතුණා. ඒ වෙලාවෙම ඒ මොහොතේම බුදුහාමුදුරුවෝ දැක්ක දාරුචීරිය තව සුළු මොහොතකින් මැරෙනවා. හරකෙක් යනවා මැරෙනවා බුදුහාමුදුරුවෝ දකින්න. මෙයාගේ මේ කර්මය බුදුහාමුදුරුවන්ට වෙනස් කරන්න බෑ. දැන් මෙයා මැරෙනවාමයි. බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරන්න බෑ කියලාත් ඉඳලා ආයෙ පස්සේ මෙයාගේ පෙරැත්තේට පද 4ක් දේශනා කරනවා. මොකද්ද පද 4? පද දිත්තේ දිත්ත මත්තං භවිස්සති. දිත්තේ දිත්ත මත්තං භවිස්සති. සුතේ සුත මත්තං භවිස්සති. මුතේ මුත මත්තං භවිස්සති. දැක්කොත් දැක්කා, දුටුවොත් දුටුවා. ඊළඟට කිව්වොත් කිව්වා. මේ ටික මෙනෙහි කරගෙන යන්න කිව්වා. දුටුවොත් දුටුවා කියන්නේ සාමාන්‍ය මනස තුල තියෙනවනේ රූපස්කන්ධය. ඒක අතාරින්න. දුටුවොත් දුටුවා ඒක ආයේ මෙනෙහි කරන්න එපා. අයින් කරන්න. ඊට පස්සේ සුතේ සුත මත්තං
ඇසුනොත් ඇසුනා විතරයි ඇහුන්නේ නෑ වාගේ යන්නේ. ඊට පස්සේ මුතේ මුත මත්තම්. මුත්තේ මුත මත්තම්. ඒ කියන්නේ මුත්තේ මුත මත්තම් භවිෂ්‍යති. ඒ මුත්තේ මුත මත්තම් ඒකට මොකද කියන්නේ? ඔව්. මුත්තේ මුත මත්තම්. නෑ සුතේ ඈ මුත්තේ මුත මත්තම් භවිෂ්‍යති. කිව්වොත් කිව්වා. ඒක කියලා ඉවරයි. ආයෙ ගැන හිතන්න යන්න එපා. මෙන්න මේ ගාථා තුන දාරචීරියට දේශනා කරලා ටිකක් දුර යනකොට දාරචීරිය මේ හරකෙක් කරලා මරනවා. හරි මේක හිතා යනවා දැන් දාරචීරිය. බුදුහාමුදුරු කිව්වට අතර හිතා යනවා. දැන් මේ වගේ එකක් තමයි අපිට මේකේ කරන්න තියෙන්නේ. අන්නේ දාර්චීරිය කරපු දේ තමයි මේක කරන්න තියෙන්නේ. අපි මේ දැන් ඉඳගෙන. තේරුණාද? අය එක තැන ඉඳලා භාවනා කරන්න ඕනේ නැහැ. දැන් අපි රූපයක් දැක්කොත් රූපේ දැක්කා විතරයි. ඒක අය කරේ කියන කවුරුවත් යන්න ඕනේ නැහැ. අතන මිනිහේ කාර් එකක් කරන් තියෙනවා. ඒ කාර් එක අපි දැක්කා. ඒක එතනින් ඉවරයි. අපිට ওই කාර් ගන්න ඕනේ නැහැ. ඒක එතනින් අතහැරියා ගියා. එතකොට අන්න ඒක තමයි මම කියන්න ආවේ මුල පුරාගෙන ආවේ ඒක තමයි. ඒ දැක්කොත් දැක්කා ඒ විදිහට දැන් බුදුහාමුදුරුත් අර මේ දැක්කනේ අර ආනන්ද මහරහතන් වහන්සේට වඩිනකොට අර වෙලක රංකානුවක් තිබ්බනේ. සර්පයා දැක්කද කියලා ඇහුවා. බුදුහාමුදුරු ආනන්ද දැක්කද සර්පයා? ඊට පස්සේ බුදුහාමුදුරු ඒක අහුලන්න වෙලට පනලා ගියාද නෑනේ. ආනන්ද මහරහතන් වහන්සේට වැඩියා. අරක හොරු කණ්ඩායමක් අරන් යනකොට මගදී වැටිලා. දැන් අද කාලේ වාගේ නෙමෙයි රංකණුව කහවණුවක් තිබ්බත් රාජ්‍ය නීතියට යටත් වෙනවා රංකහණුව හොයන්න පුළුවන්. රජමැදුර කමිසකේ ලොකු කහවණුවක් තියෙන දුප්පත් මිනිහෙක් ගාව තියෙන්න බෑ. ඉස්සර දුප්පත් මිනිහෙකුට අම්මලා අහලා තියෙනවද ඇඳක බුදියන්න බෑ කියලා. ලංකාවේ ඇඳක බුදියන්න පුළුවන් ආරච්චිල කෙනෙකුට විතරයි. දුප්පත් මිනිහෙකුට ඇඳක බුදියන්න බෑ. අදටත් තියෙනවා මේ රැස් වෙහෙරේ මේ ඇඳක් වට කරලා දාලා මේ පූජා කරපු එකක්. ඒ කාලේ හිටපු මේ අර සාමාන්‍ය ගම් පාලනය කරපු ගම්මුලා දෑනික ඇඳක්. ඇඳක බුදියාවොත් නඩු. ඉංග්‍රීසි ආණ්ඩුවේ නඩු. දුප්පත් මිනිහ. එහෙම යුගයක් තිබුණා මේ ලංකාවේ. එහෙම යුගයක් තිබ්බා. එතකොට දැන් ඉන්දියාවේ ඒ යුගයට වැඩි යුගයක් තිබ්බා ඉන්දියාවේ. අර මිනිස්සු නාන තැනකින් පොඩි මිනිහෙකුට නාන්න බෑ. බමුණු කුල මත තිබ්බා. නාන්න තියෙන්නේ. අර මිනිස්සු නාන කුණු වතුර තමයි පල්ලෙවුන් නාන්නේ. අදටත් එහෙමයි. කුල ભેද වෙන් කරලා එහෙම තමයි තියෙන්නේ. එතකොට ඉන්දියාවේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයේ ලබාගෙන සියලු දේවල් ඒවා කරගෙන ඉන්නකොට ඌරුවෙල් ධනවේ ඌරුවෙල් කාශ්‍යපලා හිටිය අපි බුදුහාමුදුරන්ට වැඩිය උසස්. අපිට දැනුම වැඩි. අපි ඉහළින් ඉන්නේ කියන එක මහා උද්දච්චකමක් මාන්නයක් උපදවගෙන හිටියා බුදුහාමුදුරන්ගේ කාලේ. බුදුහාමුදුරේ මාන්නය බිඳින්න ගියා එහා. ගිහිල්ලා ඉවරලා ඌරුවෙල් කාශ්‍යප මහා කාශ්‍යප ගයා කාශ්‍යප කියලා තුන් දෙනා. නදී කාශ්‍යප. එතකොට ඒ ගිහිල්ලා තමයි අර දුන්නෙත් කොහෙද ඉන්න? උයන කුස්සිය. උණුහල්ගේ. ගිනිහල්ගේ. ගිනිහල්ගේනේ දුන්නේ. නායක ඉන්නවා එකේ. නායක ගිනිහල්ගේ ඇතුලේ නායක ඒක පාවිච්චි කරන්නේත් නැහැ. ඒක තමයි බුදුහාමුදුරන් රැයට නමත් යන්නේ. අන්තිමට මොකද කරේ බුදුහාමුදුරන් නායක දමනය කරලා දාගත්තා. ඊට පස්සේ අර ඒ වෙලාවේ පෙළහැර පෑවා නේද? එක නාහස් පුටුවකින් ගිනි ගොබයක් අනිත් නාහස් පුටුවෙන් වතුර ගොබයක් වතුර ගොබයක් මතු කරා. එහෙම කරලත් කොහොම හරි කරලා ණයා දමනය කරා වගේ අර ඌරුවෙල් කාශ්‍යපයි නදී කාශ්‍යපයි ගයා කාශ්‍යපයි තුන් දෙනාම දමනය කරා. දමනය කෙරුවට පස්සේ අන්න බුදුහාමුදුරන්ට සාදුකාර දීලා වැඳලා දමනය කරගෙන මෙන්න මෙතන පිහිටියා ඒගොල්ලෝ ඇවිල්ලා. මේ යට කොටස අවබෝධ කරගත්තා. දැන් ඕගොල්ලන්ටත් මේක මේ මං කියලා දෙනකොට මෙතන අවබෝධ වුණාන් පස්සේ අය මේකේ කවදාකවත් ඕගොල්ලෝ දැන් මේ මොහොතේ අවබෝධ කරගත්තොත් මේකේ උපදින්න දඟලන්නේ නැහැ. මේකටමයි එන්න බලන්න. මේ සංසාර සාගරේ දුක වේදනාව සංතාප සංවේදනා
දුක්ඛ කියන සියලු දේවල් සංවේදනා සංදුක්ඛ කියන දේවල් ඇති වෙනවා. ඒ වාගේම දුකටපත් වෙනවා. මේ ධහම ඉගෙන ගත්තොත් මේ දෙතාවය අපිට පුළුවන් මේකෙන් ගැලවිලා මේකට එන්න. දෙතා ධහම තුල. ඒක කරන්න අමාරුයි. ඒකේ තියෙනවා 42ක් තියෙනවා හාමුදුරු කෙනෙකුට නම් රකින්න. ඒ 42 ඕනනම් මට දැන් උනත් කියලා දෙන්න පුළුවන්. එතකොට මේ මාන්න තියෙනවා අදිසි මානය, සෙය්‍ය මානය, කෝණ මානය. මාන වර්ග තුනක් තියෙනවා. ඒ මාන්නේ ඇති වෙන්නේ අන්න අර තමන්ගේ තියෙන උසස් කියලා තමන් හිතාගෙන ඉන්නවා. ඔය ඇමතිවරු ඒ වගේ අයත් ඉන්නවනේ. පොඩි මිනිහෙකුට දෙන්නේ නැහැ. ඉඩක් කඩක් දෙන්නේ නැහැ. මේ ගම්මට්ට මිනිස්සු ඉන්නවා සාමාන්‍ය කුල මල මේවා කරන අය. දැන් නම් බොහොම අවඩුයි. ඉස්සර නම් තිබ්බා. ගොඩක් තිබ්බා. දැන් නැතු වුණාට. එන්නේ මාන්නය උපදා ගන්නවාට බුදුහාමුදුරුවෝ කියනවා අදිසි මානය, සෙය්‍ය මානය, කෝණ මානය කියලා. බලන්නේ කෝණ හැටි. එක්තරා කොටසක් පල්ලෙහාට දාලා කෝණයකින් බලනවා. ඒ කෝණයෙන් බලන්නේ අර දුප්පතා පල්ලෙහාටම දානවා. නැද්ද? එහෙම තියෙනවනේ. දුප්පතා පල්ලෙහාට දාලා. එතකොට එතකොට සෙය්‍යමානය කියන්නේ තමන්ගේ සොයාගත් ධනය කවුරුවත් ගනි හොරකම් කරගනි කියලා බයෙන් ඉන්න මාන්නය තමයි සෙය්‍යමානය. ඒ කියන්නේ මේ බඩු මුට්ටු ගෙවල් දොරවල් වල තියෙන ඒවා හොරකම් කරගනි කියලා ඒක අයිති වෙන්නේ සෙය්‍යමානයට. අදිසිමානය කියන්නේ අන් අය පහත් කොට තමා උසස් ලෙස සැලකීම අදිසිමානය. කෝණමානය කියන්නේ කොන් කිරීම. එහෙම තමයි මේක හැදිලා තියෙන්නේ. එතකොට ඒකේ තියෙනවා ආලයෝ අනාලයෝ. ආලයෝ කියන්නේ මේකට බැඳෙන එක. අනාලයෝ කියන්නේ මේකට නොබැඳෙන එක. මේකේ බුදුහාමුදුරන්ගේ අනාලයෝ මේකේ ආලයෝ. ආලයන්ට එනවා දූ දරුවා. තමන්ගේ ඥාති උසස් කියන පුජ්‍යලයෝ ප්‍රභූවරු ආලකම් පවත්තනවා සල්ලි තියනවා. හැබැයි තමන්ට නැති වෙච්ච දාට එයිද? නැති වෙච්ච දාට කවුරුවත් නැහැ. තමන් තනි වෙනවා. දැන් මම මේ පන්සලේ බණ කියනවා. දහම් දේශනා කරනවා මේවා සෑරම දෙයක්ම කරගෙන ඉන්නවා. මට බැරි දවසක කවුරුත් ඉඳීද? නෑ කවුරුවත්. සලකන්නේ නැහැ. බලන්නේත් නැහැ. මොකද මේ මිනිසුන්ට කරන්නත් බෑ. තමන්ගේ ගෙදර දොරේ අය අම්මා තාත්තට සලකන්න බැරි කොට හාමුදුරු කෙනෙකුට සලකයි. කවදාකවත් ඒක වෙන්නේ නැහැ. ඒ හාමුදුරු එක තනියම දරා ගන්නවා. තමන් ඉපදුනා නම් තමයි යට අතපමණයි. හැබැයි මේක ගෙතිලා තියෙනවා මට විතරක් නෙමෙයි ගෙවල් දොරවල් වල එකක් තියෙනවා ඒක. අම්මා තාත්තටත් තියෙනවා. තමන් ගෙර තම අතපමණයි. ඔය කොච්චර කිව්වත් මැරෙන්නේ තනි, ඉපදෙන්නේ තනි, යන්නේ තනි. ඔය සියලු දෙයක්ම ඒක රාශි වෙලා බෙන්න මේ මෙතෙන්ද බුදුහාමුදුරුව අවබෝධ කරලා දෙනවා මේක තමයි අපිට තියෙන එකම තැන. දැන් බුදුහාමුදුරුවන්ගේ රාජ්‍ය පවුලක් හිටියා. බුදුහාමුදුරුව පිරිනුවම් පානකොට දහම හොයාගෙන ලෝකයාට දහම දේශනා කරපින්දා බුදුහාමුදුරුව වටා දෙවිවරු බ්‍රාහ්මණයෝ ඒක වගේම මහා සංඝරත්නය රහතන් වහන්සේලා වට වෙලා හිටියා. බුදුහාමුදුරුව තනි වුණේ නැහැ. නිවන අවබෝධ කරගත්තේ ඉඳා. හැබැයි මෙතන හිටියොත් තනි වෙනවා. මෙතන හිටියොත් දහස් ගාණක් දෙමව්පියෝ, දහස් ගාණක් අම්මලා, දහස් ගාණක් සහෝදරවරු, සහෝදරවරියන් පිරිවරාගෙන ඉන්නවා මෙතන. ඇයි නිවන යා දැකලා නැතිනේ? නිවන දැකපු කෙනාට ආයේ සබහා දහමත් එකතුයි. ඔක්කොමලා එකතු වෙනවා. එතකොට මේකේ තියෙනවා දැන් පටිසෝතගාමි අනුසෝතගාමි. මේකේ අනුසෝතගාමි මේකේ පටිසෝතගාමි. පටිසෝතගාමි කියන්නේ මේ පටිඝ සම්පත්තියෙන් මේවා සේරම අයින් කරලා ආපුවාම මේකට පටිසෝතගාමිත්වයෙන් වැඩෙනවා එතෙන්ද. දැන් ඕගොල්ලන්ට මම මේකේ දැන් කාල සීමාව අඩු නිසා මම කෙටියෙන් මේක කරා නම් ඊට පස්සේ පෙන්නන්නම් අනිත් හරිය.
දස කුසල් දස අකුසල් මොනවද? දස කුසල් දස අකුසල්. සිල් ගත්තොත් ආම්දුර කෙනෙක් ඇවිල්ලා ඇහුවොත් එහෙම ඕක ඉතින් ආයෙ දන්නේ නැද්ද? දස කුසල් දස අකුසල් ඕගොල්ලෝ දන්නේ නැද්ද? කියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. දස අකුසල් වලට මොනවද දෙන්නේ? දස අකුසල් වලට දස අකුසල් කරොත් එහෙම යන්නේ මෙහි. දෙමාපියෝ මැරීම, බුදුන්ගේ ලේහිල් වීම. ඒ දස කුසල්ලේ මම මේ අකුසල් පැත්ත කියන්නේ. මව මැරීම, පියා මැරීම, බුදුන්ගේ ලේහිල් වීම, මිත්‍යා දෘෂ්ටික වීම, රාතන් වහන්සේලා මෙයා කිරීම, සංඝ වේද කිරීම. සංඝ වේදයට කොච්චර දේවල් අහු වෙනවද? වැරදි පොත් අට්ටු ගැහිම. තේරුණාද? බුද්ධ ආගම කියලා මේ දහම යට කරලා වැරදි පොත් අට්ටු ගහලා ඒ මග ගෙනියනවා. ඒවත් සංඝ වේදයට අහු වෙනවා. ඊළඟට තමයි මේ දාන වැට කඩළු අහුරන එක. සුපබුද්ධ රජුරෝ කොහාටද ගියේ? සුපබුද්ධ රජුරෝ බුදුහාමුදුරන්ට වැට කඩළු අහුරලා හිටියේ තට්ටු දෙකේ උඩ ඇරයියි කියලා. කරුමේ කියන්නේ එයාගේ අර අස්ස වෙලඹ කුලප් වුණා. කාටවත් අල්ලන්න බෑ. බහින්න උනා උඩු මහලෙන් පල්ලෙහා. බෑහපු ගමන් පොළොව බලාගෙන යනවා. ඇයි? බුදුන්ට විග්‍රහ කර කර හිටියා දන් දෙන්න එපා අරේ මේ කියලා මුළු නුවරම එයා රජ කෙනෙක්නේ. පාරවල් ඇහුවා. පාරවල් ඇහුවා සුද්ධෝදන රජු ඒව කරන්න කියන තමන්ගේ පුතානේ. අරයා අරව කෙරුවා. දුව අරන් ගිහලා කණමංගුම් කෙරුවා. ඒ වැඩේ කරේ. අන්තිමේට බුදුහාමුදුරු දපාය ගිය සුපබුද්ධ රජු. එයා තමයි තවත් දපාය. දෙව්දත්තර ඔය කට්ටිය කණ්ඩායම එකද ඉන්නේ. ඒ මේක ඉඳලා තමයි මේ පව්කම් කරේ. ඇයි අනිත් එක ඒගොල්ලෝ ආගම්වාදීනේ. බුද්ධ ආගමේ ධර්ම ශ්‍රී සද්ධර්මය අවබෝධ නැහැ. ඒගොල්ලෝ ආගම්වාදී වෙනත් ආගම්. මුස්ලිම් ආගම් මේ වගේ දේවල් අදාන්න. එතකොට ඒකෙන් තමයි එයා ඒ මගදී. ඊට පස්සේ එයා දැන් බුද්ධෝත්පාද කාලෙක ඉපදිච්ච අය ඔය එකට බුදුහාමුදුරුවෝ ඉපදුණු නුවර ඉපදිච්ච අය ඔය පින් කරන්න කරගත්තේ පව් ඥාති ඔක්කොම කරගත්තේ පව්. ඒ හින්දා මේ ඒවා එහෙම කරගත්තා. ඊට පස්සේ දැන් අපි දැන් මෙතෙන් ඇවිල්ලා ඉන්නේ ඒවා සේරම පව් කරලා ඒ දහම් අනුව අපේ උපාසකම්මලා ටික අපි එකතු වෙලා ඇවිල්ලා දැන් මෙතන අපි මේ දහම මෙතන දේශනා කරනවා. මේ දහම ටිකක් හරි ඕගොල්ලෝ අවබෝධ කරගන්නවා නම් මොකක් හරි හේතුවක් තියෙනවා නම් මේක ඇත්තද නැද්දද බොරුද? මේවා බොරුද නැද්ද? මං අහන්නේ. මේ පුණ්‍ය භූමියේ ඉඳගෙන. මේවා බොරු වෙන්න බෑ. මේක සත්‍යයි. මේ සත්‍ය දහමක් මේ දේශනා කරන්නේ. මේකේ තව අටුවා ටිකක් තියෙනවා මම දන්නේ නැහැ. මම තව ඉගෙන ගන්නවා. මේ ඉගෙන ගත්ත ටික තමයි ඔයගොල්ලන්ට මේ දෙන්නේ. එතකොට මේකේ තියෙනවා කෙලෙස් කපන්න 42ක් තියෙනවා සංඝයා වහන්සේ නමකට. තේරුණාද? කෙලෙස් කපන 42ක් තියෙනවා. ඒකෙන් තමයි සත්‍යවත් පෘථග්ජනයෝ සත්ත්ව හිංසාව යෙදෙන්න පුළුවන්. පළවෙනි එක තමයි ප්‍රාණඝාත අකුසල කර්මය නතර කරන එක. මේකේ ඉඳගෙන මේක නතර කරන්න ඕන. ප්‍රාණඝාත අකුසල කර්මය මේ කොටසේ තමයි සිද්ධ වෙන්නේ. යාළුවෙක් හරි කවුරු හරි ආවා යමන් අපි ආවල් තන සතෙක් ඉන්නවා දඩයන් කරගෙනමු මරාගෙනමු නැත්නම් දවල් වේලට කන්න ඕනේ කියලා ඒක මේ ඒ විදිහට සත්ත්ව හිංසාව වළක්වා ගැනීම. ඊළඟට පෘථග්ජන ජනයෝ සත්ත්ව ඝාතනයේ යෙදෙන්න පුළුවන්. ඒ යෙදෙන එක නවත්තන්න ඕන. ආර්යයන් වහන්සේලා සත්ත්ව හිංසාව කරන්නේ නැහැ. ආර්යයන් වහන්සේලා ඉන්නේ මේකේ. තේරුණාද? දැන් ඔය මට දහම දුන්නු ආර්යයන් වහන්සේ ඉන්නෙත් මේකේ. උන්වහන්සේ මේකේ හිටියේ නැත්තම් මට මේක දෙන්න බෑනේ. ඒකේ ඉඳලා තමයි මට දුන්නේ. එතකොට ඝාතනය ඒක අයින් කරන්න ඕන. එතකොට සතවත් පෘථග්ජන ජනයා සොරකම් කරන එකෙන් වැළකෙන්න ඕන. සොරකම. දැන් ඕගොල්ලෝ ඔය සමිතිය එකතු වෙලා ඔය 100ක් හරි මුදල් 100ක් හරි කීයක් හරි කමන්නේ එකතු කරලා දැන් මට එක පරිත්‍යාග කරනවා අර දොරවල් දෙක අතර.
ඕකෙන් මං රුපියල් 100ක් විතර හොරකම් කරොත් ඒ මුදල් ඔක්කොටම වග කියන්න ඕන මම. ඒ හොරකමට මං අහුවෙලා ඉවරයි. 100ක් හරි හොරකම් කරුවොත් ඒක මුදලක්. මිනිස්සු දෙන්නේ දුක් මහන්සි වෙලා රුපියල් 100 හොයාගන්නත් බැරියයි ඉන්නේ. ඒක හොරකම් කිරීමෙන් මේක වැළකෙන්න ඕනේ 3. එතකොට 4 පුතඥයෝ බඹසර සීලයෙන් තොරව ඉන්න පුළුවන්. බඹසර සීලය කියන්නේ දැන් ඕගොල්ලෝ සමාදන් වෙලා තියෙන සීලය සදාකාලිකම ආරක්ෂා කරගන්න ඕනේ. නැටුම්, ගැයුම්, වාදන මේවට යන්නේ නැතුව තමන්ගේ සීලය ආරක්ෂා කරගෙන නැත්නම් දකින්න මිනිහෙක් කියනවා ආන් සිල් අරගෙන කරන දේවල් සිල් අරගෙන කරන්නේ මොනවද? අකුසල කර්ම. ඒවා අපි කර තියන්නේ නැහැ, ඒ උන් තමයි කර තියන්නේ. දැකපුවා මිනිස්සු කනානේ මුන්දර අපි දානෙත් දෙනවා සිල් ගත්තාන් ගිහිල්ලා. ඇයිනේ? ඒ අර මේ තරුණ වයසේ වාගේ තරුණකම් කරන්න යන්න හොඳ නැහැ. සිල් ඇත්තෝ. සංවර වෙන්න ඕන. ඒක තමයි මේ 4 වෙනි එකේ තියෙන්නේ. ඊළඟට 5 බොරු කියන්න පුළුවන්. බොරු වචන. එතකොට මේකේ ඉන්න නම් බොරු වචන කියනවා. මේකේ ඉන්න ගමන්. මේක ඉන්න ගමන් උපාසකම්මල බොරු කිව්වොත් ආයෙත් මේකෙම තමයි රැඳි. දැන් මේ කියන්නේ මේ ගැලවෙන එව්වා මේ මම මේ කියන්නේ ගැලවෙන්න ඕනේ එව්වා. ගැලවෙන්න ඕනේ. බොරු කියන්න බෑ. කවදාකවත් බොරුවක් කියන්න බෑ. දැන් මම පන්සලට ආවත් මම කල්පනාකාරීව මිනිසුන්ට උත්තර දෙන්න ඕනේ. බොරුවක් කිව්වොත් සම්පූර්ණම අරුව යන්න ඇරලා කියනවා හාමුදුරු තනිකර බොරු කිව්වා. හාමුදුරුවෝ සම්පූර්ණම පහත් තත්ත්වයට වැටෙනවා. අර මිනිහට වැඩිය පල්ලෙහාට වැටෙනවා. ඒකට හාමුදුරුවෝ ඉන්නේ පල්ලෙහා, ගිහියා ඉන්නේ උඩ. ඇයි? ඒක ඇත්ත කිව්වා මම බොරු කිව්වා. අන්න ඒ වගේ ගැලවෙන්න කියනවා සිල් ගත්තන් පස්සේ සීලයක් ආරක්ෂා කරනකොට 4 වෙනි එක. 5 වෙනි එක. ඊළඟට 6 කේලම් කීම. කේලම් කීමෙන් වැළකීම. කේලම් පරුස වචන මිනිස්සු අන්න කොටෝන එක අරක මෙහෙම කිව්වා මේක මෙහෙම කිව්වා කියලා කියවපු ගමන් ආයෙ කෙලින්ම මේකේ තමයි මේකට එන්න බෑ. ඒකෙන් වළකින්න ඕන කේලම් කියන එක. ඒකට තමයි කියන්නේ සංවර කර ගැනීම. තුන්සිත සංවර කර ගැනීම. මේ ඔක්කොටම මූලිකත්වයේ දරන්නේ විඥානය. විඥාණයෙන් තමයි මේ ඔක්කොම කරන්නේ. ඔකට බොරුවක් කියලා හරි මගේ වාසියට හරව ගන්න ඕන. ඔකට බොරුවක් කියලා හරි මගේ පැත්තට නම්මා ගන්න ඕන. මගේ රාජකාරී ඉෂ්ට කර ගන්න. කියලා අන්න විඥාණයෙන් බොරුවක් කියලා රවට ගන්න අන්තිමේට බොරුව විශාල වෙලා ගිහිල්ලා මෙතෙන් යනකම් දන්නේ නැහැ. ඊළඟට 7 හිතවි වීදිය පුරා සල්ලාල අල්ලාප කිය ඇවිදී. දැන් වීදියක් තියෙනවා මේ නගරයක් තියෙනවා පාරක් තියෙනවා පාරේ යනවා අල්ලපේකට බැන. දකින්න කම කැටියන්නේ අරකට එක්ක පිස්සු එහෙම නැත්නම් එක මේ වීදිය යනවා රුබැන. කුණු අරපකේ කියන්නත් ওই පාරවල මිනිස්සු අනන්ත අප්‍රමාණ බීලා. මිනිස්සුන්ට බැන. අන්න ඒවා අපිට ගැලපෙන්නේ නැහැ. උපාසක කෙනෙකුටවත් කාටවත් ගැලපෙන්නේ නැහැ හොඳ කෙනාට. ඊට පස්සේ 8 වැඩකට නැති හිස් දේවල් කියන එක. දැන් අපි මේ කරන්න බැරි දෙයක් කියනවා බොරුවට. නමුත් ඒක කවදාකවත් කරන්න බෑ. වැඩකට නැති දේවල් කියන්න බෑ. කෙරුවොත් ඒවා අපිට කවදාකවත් ඉෂ්ට සිද්ධ කරගන්න බෑ. මෙතෙන්ද එන්න බෑ. වැඩකට නැති දේවල් කියලා හිස් වචන කියලා. ඒ හිස් වචන කිව්වොත් කවදාකවත් එයාට සසර හම්බෙන්නේ නැහැ. ඊළඟට 9 ලෝභ සිත් ඇතිව ඉන්න එක. දැඩි ලෝභකම, දැඩි තෘෂ්ණාව. ඌලන්න බැරි තරමට තෘෂ්ණාව ඇති කරගත්තාන් පස්සේ මේ මිනිහා යමක් දෙන්න කැමති නෑ. ඔයාලා අහලා තියෙනවනේ දැනුත් ඉන්නවා එහෙම අය. දැඩි ලෝභ සිත් තියන අය නැද්ද? පන්සලට ආධාර මුදලක් දෙන අය ඉන්නවද? දෙන්නේ නැහැ. දෙන්න පුළුවන් දෙන්නේ නැහැ. දෙන්න පුළුවන්කම වට්ටම් තියෙනවා නමුත් දෙන්නේ නැහැ. මෙන්න මේ වගේ පුජ්‍යලෝ තමයි එදා හිටියේ කුණ්ඩලකේසි කතාව. පුතාගේ කනට දැම්මෙත් කරාමු දෙකක් ආභරණ ශාලාවෙන් හදලා නෙවෙයි ගලක තියලා තල්ලා හදලා තමයි දැම්මේ. ඇයි සල්ලි වියදම් වෙනවා. බෙහෙත් ටිකක් ගෙනත් දුන්නේ නැහැ සල්ලි වියදම් වෙනවා. අන්තිමේට බුදුහාමුදුරුවෝ තමයි බුදුරස් මාලාවක් එවලා අර දරුවට මරණ මංචකයේදී පිහිට වුණේ.
තාත්තත් නෙවෙයි අම්මත් නෙවෙයි. මට්ට කුණ්ඩලිය තමයි මම මේ කියන්නේ. මට්ට කුණ්ඩලි කතාව තමයි මම මේ කියන්නේ. ඇයි තනිකරම ලෝභකම. අන්තිමේට දරසෑයට දාලා පුතා පිච්චෙනවා තාත් ඇවිල්ලා අඬනවා. අඬනකොට අරයා දිව්‍ය ලෝකෙට ගිහිල්ලානේ. එයා දිව්‍ය ලෝකේ ඉඳලා ඇවිල්ලා තාත්තගෙන් ඉල්ලනවා හඳ ගලවලා ගෙනල්ලා මට කරත්ත රෝද දෙකක් හදලා දෙන්න කියලා. කරන්න පුළුවන් දෙයක්. කරන්න බැරි දෙයක්. ඒ කරන්න බැරි දේ තමයි එහෙනම් ඔය ඔතන දරසෑයට අඬ ඉඳලා වැඩක් නැහැ. පින්දහම් කරන්න කිව්වා තාත්තා. මින් ඉදිරියට වගේ. අනේකයි මට්ට කුණ්ඩලි කතාවේ. ඊට පස්සේ ද්වේෂසිත ඇති කර ගැනීම. තරහ, වෛර, ක්‍රෝධ මේ සියල්ල ඇති කර ගන්නවා. ද්වේෂසිත ඇති කරගත්තොත් මේ මෙතෙන්ද යන්න වෙනවා, මේ හතරටමත් යන්න වෙනවා, මේ ත්‍රිසං ආත්මයටත් යන්න වෙනවා. මනුස්ස ආත්මයක උපදින්නත් බෑ ද්වේෂසිත ඇති කරගත්තොත්. මේ වගේ තමයි උපදින්නේ. ද්වේෂසිත කියන්නේ තරහව ඇති වුණාම මේ මෙතෙන්ද ඉලෙක්ට්‍රෝන ගිනි ගන්නවා. ද්වේෂසිත වලට තනිකරම ගිනි ගන්න නෑ. අපි හිතන්න එපා. මොකද තරහ වෛරනෙන්නේ. තරහ වෛර ආපු ගමන් මේ මෙතෙන්ද ආපු ගමන් කෙලින්ම මෙතෙන්ද යනවා. 100ට යනවා. 100 උපදිනවා. ඊට පස්සේ මිත්‍යා දෘෂ්ටික. මිත්‍යා දෘෂ්ටික කියන්නේ තමන් මිත්‍යා දෘෂ්ටික වෙනවා. තමන්ගේ මේ මිත්‍යා වලට අහු වෙලා මිත්‍යාවෙන් ජීවත් වෙලා මිත්‍යාවෙන් මැරිලා යනවා. සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ තමන් අවස්ථාවාදී පුජ්‍යලෙක් බවට පත් වෙනවා. අවස්ථාවාදී පුජ්‍යලයා ගාව තියෙන්නේ නිතරම තමන්ගේ දේවල් පමණයි. අනුන්ට දෙන්න දෙයක් කැමති නැහැ. අනුන් ගැන විවේචනය කරන්න කැමති නැහැ. අනුන් ගැන විවේචනය කරනවා තමන් ඉහළින් ඉන්නේ තමයි බලන්නේ. මේ මිත්‍යා දෘෂ්ටිකය කියන්නේ මිත්‍යා මත දරන කෙනෙක්. විඥාණයෙන් තමයි මිත්‍යා මත දරන්නේ. ඉතින් ඒ නිසා මිත්‍යා දෘෂ්ටිය අයින් කරන්න කියනවා. ඒවත් අයින් සාමාන්‍ය මිනිසුන්ට දැන් මම කියනවනේ දැන් මේකේ මේ දැන් කියවගෙන ආවනේ සාමාන්‍ය මිනිහෙකුට බුදුහාමුදුරුවෝ දහමේ දේශනා කරලා තියෙනවා අංග සම්පූර්ණ වෙලා නැහැ. තේරෙනවද? මේකේ අයන්නේ ඉඳලා මුලින් ඉඳලා යන්න ඕනේ හින්දා තමයි බුදුහාමුදුරුවෝ මේ ධහම දේශනා කරන්නේ. මේ මිත්‍යා දෘෂ්ටි, රාග, දෝෂ, මෝහ මේ ඒවා ඔක්කොම එකතු වෙලා මේ මනසින් කරන ක්‍රියාකලාපයන්. මනසින් කරන ක්‍රියාකලාපයන් අපි ටික අඩු කරගන්න තමයි මේ ධහම තියෙන්නේ. එකපාර කරන්න බෑ. එකපාර කරන්න බෑ කියන්නේ ඕගොල්ලන්ට ගෙවල් දොරවල් ඕනේ. දරුවෝ ඕනේ. අතාරින්න බෑනේ. එතකොට ඒ සියලු දේමත් ලං කරගෙන විසාකාව බන්දුල මල්ලිකාලා හිටියේ නැද්ද ගිහි ජීවිතේ? ගිහි ජීවිතේ හිටියා. ගිහි ජීවිතේ හිටියට සෝවාන් වෙලා හිටියේ ඕනට වැඩිය බැඳුන්නේ. බැඳීම අතහැරලා සෝවාන් මාර්ගඵල ලබාගෙන හිටියා. හැබැයි එහෙම ඉඳලා ඒගොල්ලෝ ඉතින් අද දිව්‍ය ලෝකේ ඉන්නවා. හැබැයි කවදා හරි දවසක ඒ කට්ටියටත් මෙතෙන් එන්න වෙනවා. ඊළඟ බුදුහාමුදුරුවෝ ගාව. නිවන් දකින්න එන්න වෙනවා. දුටුගැමුණු රජුණන්ට එන්න වෙන්නේ නැද්ද? එන්න වෙනවා. දුටුගැමුණු රජුත් ඉන්නේ තවසිකා දිව්‍ය ලෝකේ හිටියට ඊළඟ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ කාලේ පහළ වුණාන් පස්සේ එතෙන්ට දුටුගැමුණු රජුත් එනවා. ඔය විහෙර විහාරස්ථානේ හැදුවට ඉන්නේ දිව්‍ය ලෝකේ. දිව්‍ය ලෝකේ හිටියට වැඩක් වෙන්නේ නැහැ. කවදාකවත් වෙන්නේ නැහැ. මේ මනුසාත්මය ලබා ගන්න බෑ. ඔයාලා හිතන්න බෑ දිව්‍ය ලෝකේ දෙවි කෙනෙකුට වඩා වටිනවා මනුස්සාත්මය. බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයෙකුට වඩා වටිනවා මනුස්ස ලෝකේ මනුස්සාත්මය. ඒකයි බුදුහාමුදුරු තේරුම් කරලා තියෙන්නේ මේ 31 තලයෙන් එක මනුස්ස ලෝක තලයේ උපදින එක දුර්ලභංච මනුස්සාට. අර වියගහ කැඩිලා මහා මුහුදට යන්නේ එකතු වෙන්නේ. අන්න ඒ වගේ දුර්ලභ තැනක් තමයි මෙතන මේ මධ්‍යම මණ්ඩලයේ උපදින්න බෑ ලේසියකට. මිනිස්සෙක් වෙලා උපදින දැන් ඔයගොල්ලෝ ඔය මනුස්ස කයක් නිර්මාණය කරගෙන ඉපදිලා ඉන්නේ කොච්චර දුක් විඳින්නද? අපි දන්නවද? තිරිසන් ආත්ම වලට කොච්චර ගිහින් ඉන්නද? දිව්‍ය ලෝක වලට ගිහින් ඉන්නද? මෙන්න මේ අසුරනිකායටත් මේ සතර මහා පායටත් ගිහින් ඉන්නද? ඔව් වගේ ඉඳලා තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට මිත්‍යා සංකල්පයේ ඉන්න පුළුවන්. මිත්‍යා මතවල
සංකල්පයෙන් ඉන්න පුළුවන්. يعني කල්පනාකාරීව මිත්‍යා දෘෂ්ටිකව මේකේ ඉන්නවා. එක එක දේවල් හිත මේ පැත්තට එන්නේ අර මේකේ තියෙන දේවල් ගැන හිත ඉන්නවා. දිව්‍ය ලෝකේ යන්න ඕන, මන ධර්ම ලෝකේ යන්න ඕන, පින්දාම් කරන, පින ප්‍රිය කරගෙන එතකොට රාග දෝෂ මෝහ වලින් වෙලිලා ජීවත් වෙනවා. මේ මිත්‍යා මත දරාගෙන ඉන්නවා. දැන් ඔය අහපු ප්‍රශ්නෙත් ඒකනේ. මිත්‍යා මතේට ඉන්නවද එතනින් ගැලවෙන්නේ කොහොමද කියලානේ මම ඇහුවේ. ඒ තමයි මම දැන් මේකෙන් ඔය කපන හැටි තමයි මේකෙන් කියන්නේ. මේකෙන් කියන්නේ ඒව අයින් කරන හැටි. එකින් එක අයින් කරන හැටි. දැන් මම මේ පන්සලේ ඉන්නකොට මං මේකේ දානි ටික අරගෙන මිල මුදල් වලට තණ්හාවේ පන්සලට තණ්හාවේ හිටියොත් එහෙම මමත් මේකේ තමයි ඉන්නේ. මම මේක අතාරින්නේ නැහැ. මං අතහැරලා නැහැ. මේකේ ඉඳලා අල්ලගත්තක මම මේ පන්සලේ ඉඳලා උපාදානය කරගෙන මැරිච්ච ගමන් උපාදානය වෙනවා පන්සලට. මේ පන්සලේම පෙරේතෙක් හරි මොකක් හරි වෙලා ඉපදිලා ඒකට වෙලා ඉන්නවා. ආයෙ යන්න බෑ කොහෙටවත් යන්න බෑ. අන්න ඒකයි මේකේ තියෙන ප්‍රතිඵලය. එතකොට මිත්‍යා වචන කියන එක මිත්‍යා වචන ඊට මිත්‍යා වචන කතා කරන්න පුළුවන්. ඒ වුණාට සත්‍යවත් ආර්යයන් වහන්සේ ශ්‍රාවකයන් නම් දැඩි සම්මා වාචා ඇති අය වෙනවා. ඒ කියන්නේ මිත්‍යා වචන කියන එකත් කරන්න හොඳ නැහැ. දැන් සිල් සමාදන් වෙලා දැන් ඔය ඔක්කොම එකට ඉන්නකොට තව කෙනෙකුට ඇඟිල්ල දික් කරලා අරක මේක කියන්න හොඳ නැහැ. ඒවා අපි කට පරිස්සම් කරගන්න. මනස පරිස්සම් කරගන්න ඕනේ. ආයෙ තියෙනවා 14 මිත්‍යා ආජීවයේ ජීවත් වෙන්න. මම මේ කොළ ටිකක් මම අච්චු ගහලා ගේන්නම් ඔයගොල්ලන්ට දෙන්න. ඔක්කොටම. එතකොට මේක බලන්න පුළුවන් ගෙදර ගිහිල්ලා. මේක බලලා මේකෙන් අවබෝධ කරගන්න පුළුවන් ටික ටික. මිත්‍යා දිට්ඨිය සම්මා සමාධියෙන් යුක්තව ඉන්නවා කියලා නිකලස් ජීවිතයක් ඇති කරගන්න ඕනේ. එතකොට මේ 19 මේකේ තියෙන ගොඩක් දේවල් මම ටිකක් දැන් තමයි ඔය කිව්ව ඔක්කොම කියන්න වෙලා අමාදී. ඊළඟට මම අර පෙන්නන්නම් අර ප්‍රේත ලෝකවල අර එහෙම ඉන්න අය බලන්න ඕනේ දැන් කාලෙමදි. එනවද? එහෙනම් දැනට මේ ටික මම දේශනා කළා. මේකේ දන්නේ නැති දෙයක් තියෙනවා නම් මම තව කියලා දෙන්නම්. තව තියෙනවා මේ පොත්වල උගන්වන්න දේවල් ගොඩක්. මේ වගේ වචන හැදෙන ඇති සතර සතිපට්ඨානයේ සිත පීඨවන ඇති ඒවා කියන්න ඕනේ. ඒවත් මම කියලා දෙන්නම්. දැනට මේක නතර කරන්න මම අර අනිත් දේවල් පෙන්නන්නම් ඔයගොල්ලන්ට.